අපි හැමෝටම දෙන්න බැරි පොඩි සිකියුරිටි එකක් දෙනවා නේද? අපේ ප්‍රොජෙක්ට් එකකට දාන මුදල් අපි වෙන ප්‍රොජෙක්ට්ස් වලට දාන්නේ නැහැ. ඔව් දැන් අපේ ප්‍රොජෙක්ට් එකකට එනකොට අපි escrow account එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කස්ටමර් කෙනෙක් අපෙන් ගත්තාම ඒක වෙනම බැංක් account එකක තියෙනවා. අපිට සල්ලි එන්නේ මොකක් හරි මයිල්ස්ටෝන් එකක් ඉවර කරපුවම තමයි. ඒතකොට ගෙවන්නේ බැංකුවට. බැංකුවෙන් අපිට රිලීස් කරන්නේ මේ මයිල්ස්ටෝන් එක රීච් කරපුවම බැංකුව වෙරිෆයි කරනවා. ඒ කියන්නේ කස්ටමර්ස්ලා අපේ ප්‍රොජෙක්ට් එකට ඉන්වෙස්ට් කරාම ඒ සල්ලි වෙනත් කිසිම දෙයකට යොදවන්න බෑ. මොකකටවත් දාන්න බෑ. එතනම තමයි. අපිටවත් ගන්න බෑ. අපිටවත් ඒක බැංකුවයි අපි කස්ටමර් අතර තියෙන ඇග්‍රීමන්ට්. ඕක ගොඩ දෙනෙක් දන්නේ නැහැ. කියන්නේ ඕක සහ ගොඩ දෙනෙක් ප්‍රැක්ටිස් කරන්නෙත් නැති දෙයක්. මම හිතන්නේ ඒක සෑහෙන. ඒතකොට කස්ටමර් ආයෝජනය කරද්දී ආයෝජනය යන්නේ අර escrow කියන account එක ඇතුළට. ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට් එක ඉදිරියට යද්දී ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ප්‍රෝග්‍රස් එකක් වෙද්දී අපි ප්‍රෝග්‍රස් එක පෙන්වන්න ඕනේ බැංකුවට. ඒකට සමාන මුදලක් ඒක අපි ජෝන් කියස් වශයෙන් අපේ ලිස්ටන් කම්පනි එකත් හැටියට මේ අර ගවර්නන්ස් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුළතනේ කරන්න. ඉතින් අපිට ඒක ඇත්තටම ඉන්ටර්නලිත් ඒක වැදගත්. ඒ ඩිසිප්ලින් එක. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක කරනවා මේ ප්‍රොජෙක්ට් එකෙන් මේක හරියට මේවා කරගන්න ඕනේ. ඒ ප්‍රොජෙක්ට් එක පහන් දෙන්න ඒ ප්‍රොජෙක්ට් එකේ වෙනස් සල්ලි වලින් ඒක වැදගත්.